ආයිබෝන් කියන සාදරයෙන් පිළිගන්නවා අදත් ඔයාලට. අද වීඩියෝ එකේ නාමේ බයික් වලට ඇලුම් කරන ඔයාලට. ඒ කියන්නේ Honda පවුලේ එන බයික් එක ගැන. මේක Honda RS කියන මොඩල් එක. මේක අපි මේ රිවිව් කරන පළවෙනි වීඩියෝ එක තමයි ලංකාවේ. වෙන මීට කලින් කවුරුත් මේ වගේ RS ගැන හැදින්වීමක් කරලා නැහැ. ඒ ගැන මේ වීඩියෝ එකේ අපි කතා කරන්න කලින් ඔයාලට පොඩි දැනුම් දීමක් දෙන්න තියෙනවා. මොකද අපි මේ කරන රිවිව් සාමාන්‍ය කොල්ලෙට ඇත්තටම අතේ තියෙන මුදලට සරිලන විදියට ගන්න පුළුවන් බයික් ගැන තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙතන ඉඳලා. එහෙම කියන්න හේතුව මේ අද වන විට 450 ඉඳන් 1000 දක්වා. ඒ කියන්නේ CC 450 ඉඳන් 1000 දක්වා රෙජිස්ටර් කරන්න දුන්නට සාමාන්‍ය තුන්වෙනි පන්තියේ ඉන්න කොල්ලෙට සාමාන්‍යයෙන් ඔය වගේ ලොකු හයි කැපැසිටි බයික් එකකට යන්න අමාරුයි. ඇත්තටම මේ තියෙන ජීවන රටාවත් එක්ක ඇත්තටම අපි කැමති සාමාන්‍යයෙන් හයි කැපැසිටි වලට. ඒ කියන්නේ වැඩි ධාරිතාවක යුත් බයිසිකල් ඔයගොල්ලෝ මිලදී ගන්නවා. ඊට කලින් අපි කියන්නේ යම්කිසි ඒ කියන්නේ අඩු ධාරිතාවක යුත් බයිසිකල් මිලදී ගන්න කියලා. මොකද ඒකට හේතුව සාමාන්‍යයෙන් එකපාර වැඩි CC එක. ඒ කියන්නේ ධාරිතාවක යුත් බයිසිකල් එක ඔයගොල්ලෝ මිලදී ගත්තොත් ඔයාලට කවදාවත් හොයන්න බැරි වෙනවා මේ වගේ තියෙන ලෙඩ. ඒ කියන්නේ සාමාන්‍ය මේ ලෙඩක් හොයාගෙන තියාගත්තොත් ඔයාලට ඒක සාමාන්‍ය ඊළඟට ගන්න බයිසිකලයට ඒ ලෙඩේ තියෙනවද කියලා ඔයාලට බලලා මිලදී ගන්න පුළුවන් වෙනවා. අපි අද කතා කරන බයිසිකලේ ඒ කියන්නේ Honda. මේ බයිසිකලේ ජපානයේ නිෂ්පාදනය වන්නේ 1980 වර්ෂයේ තමයි පළවෙනි වර්ෂ වෙළඳපොළට නිකුත් කරන්නේ. මේ මොඩල් එකේ නම වෙන්නේ CB250 RS කියන මොඩල් එක. මේකේ තව මොඩල් එකක් එනවා Z කියලා. මේ RS කියන එකේ නමේ හරි තේරුම වෙන්නේ Road Sport කියන එක තමයි මේ කෙටි කරලා RS විදියට අපිට දෙන්නේ. සේතුංග මේ බයික් එක ගැන මුලදී පොඩි හැඳින්වීමක් කරා. මම ඔයාලට කියන්න දැන් ගොඩක් අය සමහරවිට මේ බයික් එක දැකලා නැතුව ඇති. මේ බයික් එක දකින්න නැති වෙන්නේ හේතු කිහිපයක් තියෙනවා. එක හේතුවක් විදිහට අපිට ඔයාලට දක්වන්න පුළුවන් මේ බයික් එකේ ඒ කියන්නේ මේක 1980 වර්ෂයේ නිෂ්පාදනය වෙච්ච එකක්. ඒ වගේම 2000 වගේ වර්ෂයේදී මෙහි නිෂ්පාදනය අවසන් කරා ජපානයේ විසින්. ඊට පස්සේ මේ බයික් ලංකාවට ආවට ඒවල රීකන්ඩිෂන් පාර්ට්ස් විතරයි වෙන කම්පැනි වලින් පාර්ට්ස් ගන්න ගත්තේ නැහැ. ඒ හින්දා අපිට මේ බයිසිකලයකට අදාළ පාර්ට්ස් හොයන්න ගියාම පොඩි කරදර වලට මුහුණ පාන්න වෙනවා. අන්න ඒ හින්දා මේ පාර්ට්ස් හුඟක් වෙලාවට තියෙන්නේ වයඹ පළාත සහ බස්නාහිර පළාත ආසන්නයේ තමයි ගොඩක් ජපාන් රීකන්ඩිෂන් වාහන වලට පාර්ට්ස් තියෙන්නේ. ඒ එක හේතුවක් තමයි මෙන්න මේ පාර්ට්ස් මදිකම. ඊළඟ හේතුව විදිහට කියන්න පුළුවන් මේක රෝඩ් බයික් එකක්. ඒ කියන්නේ ගොඩක් ට්‍රැවල් කරන අයට විශේෂ බයික් එකක් ලංකාවේ වැඩි ප්‍රසිද්ධ නොවුනට මේ බයික් එකේ සාමාන්‍යයෙන් ටවුන් එකක් අවට සාමාන්‍යයෙන් යන්න අමාරුයි. මොකද මේකේ ගියර් 5කින් සමන්විත වෙච්ච එන්ජිමක් තියෙන්නේ. ලෝ ගියර් වල ගොඩක් යන්න අමාරුයි. මොකද දුර යන්න හදපු බයික් එකක් ඉඳලා ගියර් මාරු කිරීමේ අපහසුතාව තියෙනවා. ගොඩක් වෙලාවට බස්නාහිර පළාතයි වයඹ පළාතයි සමස්තයක් විදිහට තනිතලා ඉඩම් තනිතලා පාරවල් තියෙන්නේ. ඒක තමයි මේ බස්නාහිර පළාත සහ වයම් පළාතේ මේ බයික් එක සාමාන්‍ය දුරකට ප්‍රචලිත වෙන්න බලපෑවේ මෙන්න මේ හේතු තමයි. අපි කතා කරා මේක 1980 වර්ෂයේ ඉඳන් නිෂ්පාදිතය වෙච්ච බයිසිකලයක් හින්දා මේක ගොඩක් වෙලාවට ලංකාවට ඇවිල්ලා රෙජිස්ටර් කරේ. ඒ කියන්නේ ඉලක්කම් නම්බර්. ඒ කියන්නේ ඉංග්‍රීසි නම්බර් වලට කලින් ඉලක්කම් නම්බර්. දැන් ගොඩක් වෙලාවට මේ වල මාකට් එක ගැන කතා කරනවා නම් අපිට මේ ඉලක්කම් නම්බර් එකක් ගන්න පුළුවන් ලක්ෂයත් 1,50,000ක් අතර වගේ මුදලකට. ජපාන් බයික් වල අපිට નિયમિત මිලක් ඉදිරිපත් කරන්න බෑ. මොකද කන්ඩිෂන් අනුව බයික් එකේ මිල වෙනස් වෙන හින්දා. ඒ වගේම අපිට ඉංග්‍රීසි නම්බර් එකක් මේ RS එකේ ඉංග්‍රීසි නම්බර් එකක් ගන්න ඕන. ඒ කියන්නේ රටින් ගෙනල්ලා රීකන්ඩිෂන් තත්ත්වයේ ලක්ෂ 5කට ආසන්න මුදලක් වෙනවා මේ 250 කාණ්ඩයේ රෙජිස්ටර් කරලා අවසන් වෙනකොට. අපි දැන් කතා කරමු මේ බයික් එකේ එන්ජින් එක ගැන. මේක ඇත්තටම කතා කරොත් තනි පිස්ටන් එකකින් දුවන එන්ජින් එකක් විදිහට සලකන්න පුළුවන්. වෑල් 4ක් තියෙනවා. ඒ කියන්නේ ඉන්ටෙක් වෑල් 2යි, එක්සෝස් වෑල් 2යි. ඒ විදිහට තමයි වෑල් 4 හැදිලා තියෙන මේ බයික් එකේ. ඊට අමතරව කතා කරොත් මේ ඇත්තටම මේක 250 එන්ජින් එකක්. මෙතනදී මේ එන්ජින් බ්ලොක් එකේ මේගොල්ලෝ සඳහන් කරලා තියෙනවා 248යි ඝන සෙන්ටිමීටර් කියලා. මේ එන්ජින් එකට එන්ජින් ඔයිල් 1.7ක් ලීටර අල්ලනවා මේ එන්ජින් එකට. ඊට පස්සේ අපි කතා කරමු මේ කික් එක ගැන. මෙතන පොඩි විශේෂත්වයක් තියෙනවා. මොකද මේ RS මොඩල් එක සහ RS Z කියන මොඩල් එක අතර පොඩි පරතරයක් තියෙනවා. ඒ කියන්නේ Z කියන මොඩල් එකේ self start මෝටරයක් එනවා. ඒත් මේ RS කියන මොඩල් එකේ කික් එකක් විතරයි මෙතනදී අපිට ලබා දීලා තියෙන්නේ. මේ හේතුව හින්දා සාමාන්‍යයෙන් මේ 250 cc නිසා මේක ඇති කරන පීඩනය අඩු කරන්න ඕනේ. ඒ නිසා අන්ඩර් කම්ප්‍රෙසර් වෑල් එකක් දීලා තියෙනවා අපිට. මෙතන එක්සෝස් වෑල් එකට කනෙක්ට් කරලා තියෙනවා කික් එකෙන්ම. මෙහෙම අන්ඩර් කම්ප්‍රෙසර් වෑල් එකක් අපිට දීලා තියෙන්නේ මේ
කික් කරද්දී ඒ කියන්නේ මේ රයිඩර්ට මේක කික් කරන්න පහසු වෙන්න තමයි මේ විදිහට අපිට වෑල් එකක් ලබා දීලා තියෙන්නේ. මේ එන්ජින් මේ හෝස් පවර් ගැන කතා කරොත් 26ක් වෙනවා මේකේ එන්ජින් හෝස් පවර් එක සහ මැක්සිමම් RPM එක වෙනවා 8500ක්. මේකේ টොප් මැක්සිමම් ස්පීඩ් එක වෙන්නේ 135 ඉඳලා 146 දක්වා මේ පරතරය අතර තමයි සාමාන්‍ය টොප් ස්පීඩ් එක වෙන්නේ. මේකේ සයිලන්සර් ගැන කතා කරද්දී අපිට ෆුල් නිකල් සයිලන්සර් දෙකක්ම දීලා තියෙනවා. මේකේ තව ප්‍රධාන දෙයක් තියෙනවා මේ අනිවාර්යයෙන් මේ සයිලන්සරේ කෝඩ් එකක් සඳහන් කරලා තියෙනවා මේ බයික් එකේ. දැන් අපි කතා කරමු මේ බයික් එකේ ටයර් ගැන. මේ බයික් එකේ ටයර් ගැන කතා කරද්දී මේක එකම රිම් සයිස් එකක් තමයි දෙන්නේ. ඉස්සරහා පස්ස දෙකේම 18 ටයර් සයිස් එකක් තියෙන්නේ. ඒ වගේම පොඩි වෙනස්කමක් විතරයි වෙන්නේ මේ ටයර් එකේ. ඒ කියන්නේ පළල විතරයි වෙනස්කමකට තියෙන්නේ. පිටිපස්සේ ටයර් එක ගැන කතා කරද්දී 120 ටයර් එකක් තියෙන්නේ. ඉස්සරහා කතා කරද්දී 100 ටයර් එකක් තමයි එන්නේ. දෙකේම රිම් සයිස් එක එක සමානයි. මේ විදිහට ගොඩක් වෙලාවට 18 රිම් සයිස් එකක් දාන්නේ. මේ බයික් එක අපි කතා කරලා ට්‍රැවල් වලදී තමයි ගොඩක් යූස් කරන්න කියලා. ට්‍රැවල් වලදී පොඩි වලවල් වලදී ඇතිවන කම්පනය අවම කරගන්න පුළුවන් මේ වගේ රිම් සයිස් එක ලොකු ටයර් එකක් දැමීම මගින්. දැන් මම ඔයාලට කියන්නම් මේකේ බ්‍රේක් සිස්ටම් එක ගැන. මේ බයික් එකේ ෆ්‍රන්ට් බ්‍රේක් සිස්ටම් එක ඇවිල්ලා ඩිස්ක් සිස්ටම් එකක් තියෙන්නේ. ඒ වගේම මේකේ පිටිපස්සේ ඩ්‍රම් බ්‍රේක් සිස්ටම් එකක් තියෙන්නේ. අපි දැන් ලයිට් ගැන කතා කරොත් මේ බයික් එකේ ඇත්තටම වෙනස් වූ විදිහකට තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒ කියන්නේ හැම ලයිට් එකක්ම හෙඩ් ලයිට් එක, බ්‍රේක් ලයිට් එක, සිග්නල් ලයිට් මේ හැම එකම කොටු විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ මේ බයික් එකේ. අපි දැන් මීටර් පැනල් එක ගැන කතා කරොත් මෙතනදී අපිට ස්පීඩර් මීටර් එකක් දීලා තියෙනවා සහ RPM මීටර් එකක් දීලා තියෙනවා. මෙතනදී පළවෙනි එකට අපිට ලයිට් එකක් තියෙනවා. පළවෙනි එක සිග්නල් ලයිට් එකක් විදිහට වැඩ කරනවා. දෙවෙනි එක නියුට්‍රල් ලයිට් එක, තුන හෙඩ් එක විදිහට අපිට බලා ගන්න පුළුවන් මේ බෝඩ් එකේදී. මේ මීටරය ගැන කතා කරද්දී තව විශේෂ දෙයක් තියෙනවා. මොකද මේක අපි 80න් එහාට ගමන් කරොත් මේක අපිට හයි ස්පීඩ් විදිහට ඉන්ඩිකේට් කරන විදිහට ලයිට් එකක් හයි කරලා තියෙනවා හැන්ඩල් එකෙන් පල්ලෙහා. මේ විදිහට. මේකත් මේ බයික් එකේ තියෙන විශේෂ දෙයක්. මේ බයික් එකේ ට්‍රැවල් කරන්න හදපු නිසා සාමාන්‍යයෙන් මෙතන කැරිය එකක් එනවා. ඒත් මේ මෙතනින් මේක ෂෝට් කරලා තියෙන නිසා අපිට මේ බයික් එකේ මේක දැක ගන්න බැරි වෙනවා. මේ කැරිය එක මේ සාමාන්‍ය මේ ගානට විතර දික් වෙනකම් කැරිය එක නිෂ්පාදනය කරලා තියෙනවා මේ බයික් එකේ. අපි දෙන්න හිතනවා ඔයාලට අපි කියලා දුන්න තොරතුරු වැදගත් වෙයි කියලා මේ වගේ RS එකක් මිලදී ගන්න ගියාම තව දෙයක් කියන්න තියෙනවා. මේ වගේම වෙනත් බයික් එකේ හමු වෙන බලාපොරොත්තු වෙන සමු ගන්නවා. බොහොම ස්තුතියි.